පරාජිත ප්‍රේමවන්තයෙකුගේ සදාතනික පොරොන්දුවක් සියවස් ගණනාවක් පුරා අදටත් අපේ මුළුතැන්ගේ රස රහසක්. මීට බොහෝ කලකට පෙර දෙවිවරුන්ගේ රාජධානියේ හරි අපූර්ව ආදර කතාවක් දරලනවා. ඒ මාරාන්තික හදවත ආදරෙන් වල්මත් වෙද්දී මේ ආදරය ප්‍රකාශ කරන්න තීරණය කරනවා. ඉතින් ඇපලෝ රන් වනාන්තර සහ හිරු එළිය ඇති ගංගා හරහා ඩැෆ්නිගේ සිනහව ලුහු බැඳ යනවා. ආදරය ලබා දිය යුතු දෙයක් නොව දිනාගත යුතු දෙයක් යයි විශ්වාස කළා. නමුත් හිමිකම් පෑමට බිය වූ ඩැෆ්නි ඇයව බේරා ගන්නා ලෙස පුරාණ පෘථුවියෙන් ඇයද සිටිනවා. මෙයට පිළිතුරු ලෙස ඇගේ පාද පසෙහි මුල් බැසගත්තේය. ඇගේ සම පොතු බවට පත්විය. ඇගේ දෑත් අතු බවට පත්විය. ඇගේ දිලිසෙන හිසකෙස් කොළ බවට පත්විය. ඇගේ හුස්ම අතු හරහා සුළඟක් බවට පත්විය. එය පෘථිවිය මත පළමු ලෝරල් ගසයි. ඒ වේදනාකාරී මොහොතේ අතිශය සිත් තැවුලට පත් ඇපලෝ කිසිදා නොමියෙන ආදරණීය පොරොන්දුවක් ලෙස ඇයව අමරණීය වන්නට ප්‍රාර්ථනා කරනවා. ඇපලෝ මෙම ගසට පූජනීය ලෙස ගෞරවයෙන් ඔටුනු පළඳවා එහි කොළ අමරණීය වන්නට බේ කොළවලට උපත ලබා දෙනවා. ආදරේ මායාකාරී ශේෂයක් සහ නිහඬ බලයේ සංකේතයක් ලෙස පලා යාමට වඩා සදාකාලිකත්වයේ තෝරාගත් ප්‍රේම කතාවක අවසානය මේ වින්සයිඩුවන් වෙනවා. නවතින්නම් භාෂේ